ඔයාලට පොඩි කාරණාවක් මතක් කරන්න මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා දකින්න ඇති ඩුබායි වලින් වාහන ඇවිල්ලා අපේ රටට උදව් කරන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩුබායි වල ඉන්න තරුණයෙක් ඒ සම්බන්ධ වීඩියෝ එකක් දාලා තිනවා. එයාලගේ වාහන දැක්කොත් එයාලට අනිවාර්යෙන්ම සලකන්න හොඳට වතුර එකක් හරි දෙන්න. මොකද ඒ වාහන වල හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා කියලා ඒක ඇත්ත. ඒ වගේම මම මේ වීඩියෝ එක දාන්නේ ඒ වාහනයක් දැක්කොත් ඔයාලා ඒ වාහනයට පළවෙනි තැන දෙන්න හේතුව මොකද අපේ ලංකාවේ දකුණු අත පැත්තෙන් වාහන ධාවනය කෙරුවට ඒ ඇවිල්ලා තියෙන වාහන ඔක්කොම වම් අත පැත්තෙන් ධාවන කරන වාහන. ඉතින් ලංකාවේ පාරවල් යද්දි පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඒ වාහන වලට ගිහිල්ලා ඒ වාහනයක් දැක්කොත් අනිවාර්යෙන්ම ඒ කට්ටියට පළවෙනි තැන දෙන්න. මොකද ඒ කට්ටිය ඇවිල්ලා තියෙන අපේ රටට ආතල් ගන්න නෙමෙයි අපේ අසරණලා ඉන්න කට්ටියට උදව් කරන්න. ඉතින් අනිවාර්යෙන්ම අපේ ලංකාවේ සහෝදර සහෝදරියෝ ඉතින් රියදුරු මහත්තුරු පාරේ වාලා වාහනයක් අරන් ගියත් පයින් ගියත් වෙන වාහනයක ගියත් අනිවාර්යෙන්ම ඒ වාහන දැක්කොත් පළවෙනි තැන දෙන්න පුරුදු වෙන්න. මොකද ඒ වාහන ඒ කට්ටියට සමහරට අපේ පාරවලුත් එක්ක පොඩ්ඩක් හුරු නැති ගතියක් වෙන්නත් පුළුවන්. මොකද ඒ වාහන ධාවනය වෙන්නේ වම් අත පැත්තෙන් නිසා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මේ මම කියපු දේටත් එකඟ වෙයි කියලා හිතනවා.